ආයුබෝවන් healthy and tasty with Leena YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. වැඩි වියදම් නැති පැණි බේරෙන රසවත් අතුරුපසක් බිත්තර පැණි යෝගට් විතරක් එකතු කරගෙන හදාගන්නේ කොහොමද කියලා අද අපි බලමු. මේ පුඩිම හදාගන්න පොල් කිරි, එළ කිරි, fresh milk මේ මොකුත්ම ඕන වෙන්නේ නැහැ. ගොඩක් ලේසියෙන් ඒ වගේම ඉක්මනින් මේ විදියට මේ පුඩිම හදාගෙන පවුලයත් එක්ක රස බලන ගමන් අමුත්තන්ට සංග්‍රහ කරන්නත් ඔබට පුළුවන්. එහෙනම් බලමු කොහොමද හදාගන්නේ කියලා. 8 දිනකට සෑහෙන්න හදාගන්න මේ පුඩිමට අපි ගන්නවා යෝගට් 2ක්, බිත්තර 4ක්, හිතුල් පැණි අඩු කෝප්ප 4න් 3ක්, වැනිලා තේ හැඳි 1ක්, ඒකම ලුණු පිංචක්. මුලින්ම මේ යෝගට් 2 මේ බෝල් එකට දාගන්නවා. ඊළඟට මේ යෝගට් ටික ක්‍රීම් එකක් වගේ හොඳින් කලවම් කරගන්න ඕන. ඒකට අපිට විස්ක් එකක්, ගෑරුප්පුවක්, එහෙම නැත්නම් හැන්දක් පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට විනාඩි 2ක් විතර කලවම් කරනකොට මේ යෝගට් ටික ක්‍රීම් එකක් විදියට එනවා. දැන් අපි බිත්තර 4 එකින් එක කඩාගෙන යෝගට් මිශ්‍රණයට දාගනිමු. මේ පුඩිම වැඩි පිරිසකට හදා ගන්නවා නම් මේ ගන්න අමුද්‍රව්‍ය ප්‍රමාණයන් ඒ අනුව වැඩි කර ගන්න. අපි බිත්තර එකින් එක කඩලා යෝගට් එකට එකතු කරේ වැඩි පරිස්සමට. දැන් මේකට වැනිලා තේ හැන්දක්, ලුණු පිංචක් එකතු කරලා හොඳින් ගසා ගන්නවා. විනාඩි 3-4ක් මේ බිත්තරවල පෙන එනකන් ගසා ගත්තාම ඇති. බිත්තර එක යෝගට් කලවම් වෙලා මේ විදියට ආවට පස්සේ අපි එකතු කරගන්නේ කිතුල් පැණි ටික. පිරිසිදු කිතුල් පැණි එකතු කරගන්න පුළුවන් නම් මේ පුඩිමට අමතර සුවඳක් එක්ක වැඩි රසයකුත් එකතු වෙනවා. කිතුල් පැණි නැත්තම් පොල් පැණි, සීනි කැරමල් උනත් දාගන්න පුළුවන්. පැණි එකතු කරගෙන ඒ ටිකත් හොඳින් විනාඩි 2ක් විතර කලවම් කරගන්නවා. දැන් අපේ පුඩින් මිශ්‍රණය හරි. දැන් අපි මේක බෝල් එකට දාගනිමු. මේ බෝල් එකේ තෙල් පොඩ්ඩක් තවරගෙන තියෙන්නේ. දැන් මේකට දාගන්නවා තව කිතුල් පැණි මේස් ඇඳි 3ක් විතර. ඊළඟට පුඩින් මිශ්‍රණය මේ බෝල් එකට වක් කරගනිමු. අද මේ පුඩිම ස්ටීම් කරගන්නේ රයිස් කුකර් එකේ. ඔබට පුළුවන් ගෑස් කුකර් එකේ උනත් ස්ටීම් කරගන්න. ජල වාෂ්ප නොවැටෙන්න මම මේ බෝල් එකේ පියනෙන්ම වහලා ස්ටීම් කරගන්නවා. ඔබ ගන්න භාජනයේ පියනක් නැත්නම් කෙසෙල් කොලයකින්, පොයිල් කොලයකින් වහලා ස්ටීම් කරගන්න පුළුවන්. වතුර එක හොඳින් උතුරනවා. රැක් එකක් කුකර් එක මැදින් තියලා පුඩින් බෝල් එක තියාගනිමු. මේ පුඩිම අපි විනාඩි 40ක් 45ක් වගේ වෙලාවක් තම්බ ගන්න ඕන. රයිස් කුකර් එකේ පියනෙන් රයිස් කුකර් එක වහලා විනාඩි 45ක් මේ පුඩිම තම්බ ගත්තා. ටූත් පික් එකක් හරි ඉරටුවක් හරි ගහලා බලලා තැම්බිලා නම් අපිට පුළුවන් මේ පුඩිම රයිස් කුකර් එකෙන් එළියට ගන්න. දැන් මේක හොඳින් නිවුනට පස්සේ අපිට පුළුවන් ෆ්‍රිජ් එකට දාන්න. ෆ්‍රිජ් එකට දාලා වටේ මේ විදියට බුරුල් කරගෙන අනිත් පැත්ත හරවගමු. බලන්න අපේ පුඩිම හරිම ලස්සනට ඇවිල්ලා. පෙනුම වගේමයි රසත්. පොඩ්ඩ ඉන්නවනම් බේර ගන්න නම් බැරි වෙයි. කටේම දිය වෙනවා. කන්න ආස හිතෙනවා. බලන්න මේ පුඩිම හදාගන්න කොයිතරම් ලේසිද කියලා. මගේ වීඩියෝ ප්‍රයෝජනවත් නම් ලයික් එකක් දාලා ඔබගේ වටිනා අදහස් යෝජනා පහලින් සටහන් කරන්න.
මාත් එක්ක රැඳී සිටියාට ගොඩක් ස්තුතියි. නැවතත් මෙවැනි රසවත් ආහාර වට්ටෝරුවකින් හමු වෙමු. එතෙක් ඔබට නිරෝගී දිවියක්.